මේ අවුරුද්දේ මාර්තු මාස 25 වෙනිදා අමීන්පුර හොස්පිටල් එකට අම්මා කෙනෙක් දරුවෝ තුන්දෙනෙක්ව අරගෙන එනවා උදේ ඉඳලා කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලා කියාගෙන. Tamanටත් දරුණු විදිහේ බඩේ අමාරුවක් තියෙනවා කියපු මේ අම්මා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා. කොහොම වුණත් මේ දරුවෝ තුන්දෙනා හොස්පිටල් එකට අරගෙන එනකොටත් මිය ගිහිල්ලා. ඉතින් මේ ගැන පොලිසිය දැනුවත් කරද්දී පොලිසිය මුලදී කියන්නේ සමහර විට ආහාර විෂවීමක් නිසා මේ දරුවෝ තුන්දෙනා මිය යන්නට ඇති කියලා. වයස අවුරුදු 12, 10 සහ 8 කියන වයස්වල පසුවෙච්ච මේ දරුවන්ගේ මේ මරණය ගැන පොලිසිය පවා මුලදී හිතන්නේ සමහර විට කෑම විෂවීමක් වෙන්න ඇති කියලා. ඒගොල්ලෝ කලින් දවසේ කාලා තියෙන්නේ කර්ඩ් රයිස්. ඉතින් අම්මටත් බඩේ අමාරුවක් තිබිච්ච නිසා හැමෝම සාමාන්‍ය විදිහට හිතනවා මේක කෑම විෂවීමක් වෙන්න ඇති කියලා. කොහොම වුණත් මරණ පරීක්ෂණ වාර්තාවත් එක්ක මේ හැමදේම වෙනස් වෙනවා. මොකද මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියවෙන්නේ මේ දරුවෝ තුන්දෙනාම හුස්ම හිරවීමක් නිසා මැරිලා කියලා. ඉතින් මුලින්ම අවධානය යොමු වෙනවා මේගොල්ලන්ගේ අම්මට. ඉතින් සැකපිට අත්අඩංගුවට ගත්ත අම්මගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීම වලදී අම්මා කියන්නේ මාර්තු මාසයේ 25 වෙනිදා පාන්දර ටවල් එකක් ආධාරයෙන් තමන්ගේ දරුවන්ගේ හුස්ම හිර කරලා මැරුවා කියලා. එක දරුවෙක්ගෙන් එක දරුවෙක්ට පිළිවෙලට දරුවෝ තුන්දෙනාව ඝාතනය කරපු මේ අම්මා පහවනදා පාන්දරම දරුවෝ තුන්දෙනාව අරගෙන හොස්පිටල් එකට යන්නේ ආහාර විෂවීමක් නිසා මේ මරණයන් සිද්ධ වුණා කියලා අඟවන්න. කොහොම වුණත් ඇත්ත එළි වෙන්න ගියේ හරිම ටික වෙලාවක්. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ. තවමත් මේ නඩුව ක්‍රියාත්මක වෙනවා. රජිතා සහ ශිවකුමාර් කියන දෙදෙනා අත්අඩංගුවේ පසු වෙනවා. රජිතා කියන්නේ මේ දරුවන්ගේ අම්මා. ශිවකුමාර් කියලා කියන්නේ රජිතට ටික කාලයකට කලින් හම්බ වෙච්ච එයාගේ ක්ලාස්මේට් කෙනෙක්. මේ දෙන්න අතර සම්බන්ධයක් තිබුණා. ඒ දෙන්නගේ අනාගතය වෙනුවෙන් මේ දරුවන් බාධකය කියලා හිතපු නිසා මේ අම්මා විසින් මේ දරුවෝ තුන්දෙනාම ඝාතනය කරා කියලා තමයි සෝෂල් මීඩියා හරහා ප්‍රසිද්ධියටපත් වුණේ. ඒ වුණාට තාම ඒ ගැන හරි විස්තරයක් වාර්තා වෙන්නේ නැහැ. මේ වගේ true crime stories ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මාව follow කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න.